Hi English lovers. අද අපි ඉගෙන ගන්න යන්නේ promise me that කියන phrase එක use කරන හැටි. මේක ගොඩක් වෙලාවට use කරන්නේ අපි emotional අවස්ථාවලදී. අපි ටිකක් සංවේදී වුණාම අපිට කෙනෙක්ගෙන් පොරොන්දුවක් ඕන වුණාම තමයි අපි මේක use කරන්නේ. promise me that කියන එකේ meaning එක තමයි මට පොරොන්දු වෙන්න. අපි වෙලාවකට කියනවනේ ඔයා විභාගේ පාස් වෙනවා කියලා මට පොරොන්දු වෙන්න. මාව දාලා යන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි ඒක කියන තමයි මෙන්න මේ phrase එක use කරන්නේ. අපි බලමු structure එක. වාක්‍යයක් හැදෙන රටාව. මුලින්ම අපි promise me that කියන එක use කරන්න ඕන. ඊළඟට subject එක. කතරු දාන්න ඕන. ඊළඟට will හා will not දානවා. අන්තිමට අපි verb එක ක්‍රියාව දාන්න ඕන. අපි බලමුකෝ examples ටිකක්. එතකොට මේක තේරෙනවා. First one. Promise me that you will marry me. මට පොරොන්දු වෙන්න ඔයා මාව විවාහ කරගන්නවා කියලා. You will කියන එක අපි short කරලා තියෙනවා you'll කියලා. Promise me that you'll marry me. මාව විවාහ කරගන්නවා කියලා පොරොන්දු වෙන්න. Second one. Promise me that you will help me. ඔයා මට උදව් කරනවා කියලා පොරොන්දු වෙන්න. Third one. Promise me that you will pass the exam. ඔයා විභාගේ පාස් වෙනවා කියලා මට පොරොන්දු වෙන්න. Promise me that you will pass the exam. Fourth one. Promise me that you will not forget me. Promise me that you will not forget me. මට පොරොන්දු වෙන්න ඔයා මාව අමතක කරන්නේ නැහැ කියලා. Next one. Promise me that you will never reveal this secret to anyone. Promise me that you will never reveal this secret to anyone. Reveal කියන්නේ එලි කරනවා කියන එක. secret එකක් කියන්නේ රහසක් නේ. එතකොට රහසක් එලි කරනවා. එතකොට මේකේ තේරුම තමයි promise me that මට පොරොන්දු වෙන්න you will never ඔයා කවදාවත් නැහැ reveal කරන්නේ නැහැ. ඒ කියන්නේ කවදාවත් එලි කරන්නේ නැහැ කියලා මේ secret එක anyone කියන්නේ කාටවත්. මේ secret එක කාටවත් එලි කරන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. Next one. Promise me that you will not smoke again. ඔයා ආයි දුම් බොන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. Promise me that you will not smoke again. Next one. Promise me that you will help me. Promise me that you will help me. ඔයා මට උදව් කරනවා කියලා පොරොන්දු වෙන්න. හරි මේ වගේ අපිට එක එක පොරොන්දු ඉල්ලන්න අපිට පොරොන්දු ලබා ගන්න අපිට මේ promise me that කියන එක use කරන්න පුළුවන්. ඔයාලත් වාක්‍යයක් හදලා comment section එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හමු වෙමු. promise me that කියන phrase එකත් practice කරලා ඔයාලගේ spoken English skills වැඩි දියුණු කරගන්න.